මොන්ටේ බිගන් වදන් කොළඹ අපේ ශ්‍රී ලංකා අපේ හෙල්මට් සීරීස් එකේ තියෙන අලුත් හෙල්මට් එක ගැන පොඩි රිවිව් එකක් හදාගන්න ආවේ. මම කලින් වීඩියෝ එකකට ආවා ටූපදල අපේ වීවිං ඒරියා එක ගොඩක් ලොකු ඒරියා එකක් තියෙන මේ හෙල්මට් එක. අද තියෙන්නේ ඒ වගේම ඒ ක්වොලිටි එකමයි තියෙන්නේ. මම මේ වීවිං ඒරියා එක විතරයි පොඩ්ඩක් පොඩි. අපි බලමු මේ හෙල්මට් එකේ මොනවද තියෙනවද නේද? මුලින්ම කියන්නොත් මේ හෙල්මට් එක ටූ කලර් හෙල්මට් එකක්. ඒ කියන්නේ ඇත්ත වගේම පේනවා. ඇත්ත මාර්ගම පේනවා. පොළ පාට ආවේ පේන්නේ නැහැ. ඒ වගේම මේකට බැටරි චේන්ජ් කරන්න පුළුවන්. බැටරි එක සාම හෙල්මට් එක විසි ගන්න ඕනේ නැහැ. අපිට මේ හෙල්මට් එකේ බැටරි චේන්ජ් කරලා ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ෂේප් එක 9 ඉඳලා 13 යනකම් වලට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ බැටරි තියෙන කොම්බ් එකේ කරලා මෙතන වල පේනවා ඇති ෂේප් එක 9 ඉඳලා 13 සහ ෂේප් එක පමණ 9 ඉඳලා මේකේ තියෙන බයින්ඩින් වල ඔප්ෂන් එක. ඒ වගේ වාරේ කෙනෙකුට මේකේ මැටීරියල් එක ගැන අපේ කලින් හෙල්මට් එක හදාගන්නකො මේ මැටීරියල් එක ගාම මේක වඩා ෆුල්ලි මැටීරියල් එකක් වගේ මේක ඔයාලා මේ ඕඩුවත් පොටක් හොඳට බෙන්ඩ් වෙනවා. මේක කැඩෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට මේ ට්‍රැක් එක නැත්නම් මේ බෑන්ඩ් එක ඔයාලා ඔළුවට පහසු විදියට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හොඳ ඔළුවට කම්ෆර්ටබල් ස්ට්‍රැප් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ අනිත් හෙල්මට් වගේ නෙමෙයි මේක දාලා ඊට පස්සේ ඔළුවට වැටෙන්නේ නැහැ. දඩ වල දාලා වැටෙන්නේ නැහැ. මෙතන ලොක් තියෙනවා. පාට වුණා නම් මේ උස්සගන්න පුළුවන්. උස්සපුවම මේ ලොක් වෙනවා. ආයෙ වාට උන් ගන්න දෙන්නේ. මේ පරිගන්න දාන්න පුළුවන්. හරි ගන්න වෙනවා විදියට. එතන ලොක් එක හදාගන්න පුළුවන්. අය ඒ වගේම ආන මේක මේ පැත්තේ නොබ් එකක් තියෙනවා. ඒ නොබ් එක මාඩල් දැස ගන්නවා මේ සෙන්සිටිවිටි එක. ඒක මේ ආයෙ ඊට මුලින් දින අපේ නොබ් එක ඒක මේ කරපුවා අපේ ඩිලේ එක වාස්තර මිද්ද ෆ්ලෝද ඉවර්ස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේ හෙල්මට් එකේ ඉස්සරහ තියෙන මේ ප්‍රොටෙක්ෂන් ග්ලාස් එක ප්ලාස්ටික් ග්ලාස් එකක් තියෙන්නේ. ඒ වගේ මේ ඇතුලේ තියෙන මේ ප්‍රොටෙක්ටිව් ග්ලාස් එක. ඔයාලට මේක කාලයකදී ඩස්ට් එක ඇවිල්ලා හරි ස්පැටර්ස් ඇවිල්ලා හරි ජරාවුනොත් ඔයාලා බයෙන් තියෙන මේක ප්ලේස් කරගන්න පුළුවන් ඔයාලට. ඔයාලා මේ ස්ට්‍රැප් එක දැන් ඒක ක්වොලිටි ස්ට්‍රැප් එකක් තියෙන්නේ. ඒස් කරගන්න පුළුවන් මේකේ. ඊට පස්සේ ඔයාලා ගාන ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේ බලනකොට මේක ඔළුවට දාන්න කොහොමද කියන්නේ? ඔයාලා දෙන්නේ නැති සාමාන්‍ය හෙල්මට් එකක් කරේදී පිට වැටෙන්නේ නැහැ. ඔයාලා තවර ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. තව ඔළුවට ගන්න පුළුවන්. ඕන තරම් ඔයාලා ස්ටොප් කරගන්න පුළුවන්. වැටෙන්නේ නැහැ හෙල්මට් එක බලලා. ඔයාලා ෆෝන් වැඩක් කරලා මේක පහසුවෙන් මේ දේ ඔයාලා කරගන්න පුළුවන්. එන මම හිතනවා අද අපේ හෙල්මට් එක ගැන මාත් අවබෝධය ලැබෙන්නද කියලා. තව මේ වගේ වීඩියෝ එකකින් අපේ ඔයාලට මතක් කරනවා YouTube channel subscribe කරන්න, bell එක click කරන්න. එහෙනම් සුබ දවසක් වෙනවා වීඩියෝ එක.